හලෝ හැමෝටම අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්න යන්නේ දෛනික ජීවිතයේදී ඉතාමත් බහුලම පාවිච්චි වෙන ඒ වගේම පුදුමාකාර විදිහට සරල ඉංග්‍රීසි වාක්‍ය රටාවක් ගැන. මේ වගේ සරල රටාවන් එකක් දෙකක් හරියටම අල්ලගත්තාම ඒක ඉංග්‍රීසි කතා කරන ගමනට කොච්චර ලොකු හයක්ද කියලා අද අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එදිනෙදා කතාබහේදී පාවිච්චි වෙන මේ අපූර්ව ඉංග්‍රීසි රටාව ඉගෙන ගන්න හැමෝම ලෑස්ති ඇති කියලා හිතනවා. එකම එක මූලික වාක්‍ය රටාවක්. එමත් නැත්තම් බේසික් පැටර්න් එකක් දැනගත්තම ඒකෙන් එදිනෙදා අදහස් 100 ගණනක් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා අපි මේකෙන් හොයාගමු. මේක භාෂාව හසුරවන්න තියෙන ඉතාමත් වටිනා යතුරක්. හරි. පළවෙනි කොටස. මූලික ඉංග්‍රීසි වාක්‍ය රටාව. මේක තමයි අපේ අත්තිවාරම. මේ අත්‍යවශ්‍ය සූත්‍රය තමයි it is easy to කියන කොටසට ක්‍රියාපදයක්, ඒ කියන්නේ verb එකක් එකතු කරන එක. මේකේ සිජු සිංහල තේරුම වෙන්නේ යමක් කිරීම ලේසි කියන එක. බලන්න ඒකේ තියෙන සරල බව. ඉංග්‍රීසි භාෂාව අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට උනත් තමන් කරන්න සරල කාර්යයන් ගැන කතා කරන්න මේකෙන් ක්ෂණික මඟ පෙන්වීමක් ලැබෙනවා. කිසියම් සංකීර්ණ ව්‍යාකරණයක් මෙතන නැහැ. දෙවෙනි කොටසින් අපි බලමු මේ වචන වෙන කරලා හඳුනාගන්නේ කොහොමද කියලා. මේක හරියට පොඩි යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා වගේ වැඩක්. මේ යන්ත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. එක පැත්තකින් තියෙනවා easy කියන වචනේ. ඒකෙන් කියවෙන්නේ හුදෙක්ම lazy කියන එක. අනිත් පැත්තේ තියෙනවා to එක එකතු වෙන verb එක කියන්නේ ක්‍රියාව. to smile, to learn, එහෙමත් නැත්නම් to talk වගේ ඕනම ක්‍රියාවක් මෙතනට ගැලපෙනවා. හරියට හිස්තැනක් පුරවනවා වගේ වැඩක්. තුන්වෙනි කොටස. එදිනදා ජීවිතයේ ප්‍රායෝගික උදාහරණ අපි බලමු මේක ඇත්තටම පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. මෙතන තියෙන නියමම දේ තමයි අර අගට එන ක්‍රියාපදේ අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් වීම. ඒ හරහා සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. It is easy to smile. hina වෙන්න lazy. It is easy to learn English. ඉංග්‍රීසි ඉගෙන ගන්න lazy. It is easy to make friends. යාළුවන් හදාගන්න lazy. ඒ වගේම පොඩි දේවල් අමතක කරන්න lazy කියන්න ඕනේ නම් it is easy to forget small things. ස්වභාව ධර්මයට ආදරය කරන්න lazy කියන්න නම් it is easy to love nature. බලන්න අදහස් ගොඩනගන එක කොච්චර ලේසිද කියලා. තවත් උදාහරණ ටිකක් බැලුවොත් it is easy to help others. අනුන්ට උදව් කරන්න ලේසි. It is easy to stay positive. ධනාත්මක වෙන්න එක ලේසි. හැබැයි හොඳ දේවල් වගේම අපි අතින් වෙනත් දේවලුත් තියෙනවා. It is easy to waste time. කාලේ නාස්ති කිරීම කොච්චර ලේසිද? ඒ වගේම මුළු දවසම YouTube බලන එක. It is easy to watch YouTube all day. ඒක නම් අපිට නිතරම අත්දකින්න ලැබෙන ඇත්තම වෙන්දයක් නේද? හරි. හතරවෙනි කොටස. වේගවත් ඉංග්‍රීසි පුහුණුවක්. දැන් තියෙන්නේ ප්‍රායෝගිකව මේක අත්හදා බලන වෙලාව. මේක තමයි හැමෝටම තියෙන පළවෙනි අභියෝගය. hina වෙන්න ලේසි කියන මේ සරල සිංහල වාක්‍ය අපි දැන් ඉගෙනගත්ත රටාවට අනුව ඉංග්‍රීසියට හැරවොත් කොහොමද එන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. හරියටම හරි. It is easy to smile. කිසිම අමාරුවක් නැහැ. අර අපි කතා කරපු සූත්‍රයට වචන ටික දැම්මම ඉබේම වාක්‍ය හැදෙනවා. මේක ඒ නීතියේ ඊටා පරිපූර්ණ භාවිතයක්. තව එකක් try කරමු. නටනවා කියන්නේ කොහොමද විනෝදජනක වැඩක්නේ. නටන්න ලේසි කියන අදහස ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? නියමයි it is easy to dance. ඒ මූලික ව්‍යුහේ ඒ විදිහටමයි මෙතනත් පාදිච්චි වෙන්නේ. වෙන කිසිම අලුත් ව්‍යාකරණයක් එකතු වෙන්නේ නැහැ. මේ පුහුණුවේ තවත් එක වාක්‍යයක් ගමු. මේක ගොඩක් අයට වැදගත් වෙන එකක්. ඉංග්‍රීසි කතා කරන්න ලේසි. මේක කොහොමද ඉංග්‍රීසියට හරවන්නේ? පිළිතුර. It is easy to speak English. මේ වගේ සරල පුහුණුවක් කරන්නේ හරියට මේ ආත්ම විශ්වාසයක් ගොඩ නගන්න තමයි. මේ වගේ පොඩි තැනකින් පටන් ගත්තම ඉංග්‍රීසි කතා කරන එක ඇත්තටම මහ ලොකු දෙයක් නෙවෙයි. පස්වෙනි කොටස. තමන්ගේ දෛනික වැඩ ගැන කතා කරමු. දැන් Tamanටම ආවේනික දෙයක් දැන කියද්දි මේ වාක්‍ය රටාවට පුංචි කෑල්ලක් එකතු කරන්න පුළුවන්. ඒ තමයි for me කියන එක. මට ලේසි කියන විශේෂිත අදහසයි ඉන්නේ. උදාහරණයක් විදියට it is easy for me to wake up early. මට උදේන්ම නැගිටින්න ලේසි. එහෙමත් නැත්නම් it is easy for me to cook. මට උයන්න ලේසි. බලන්න මේ පුංචි වෙනසෙන් Tamanගේ හැකියාවන් ගැන අනිත් අයත් එක්ක බෙදා ගන්න කොච්චර ලේසිද කියලා. English is easy when practiced every day. දිනපතා පුහුණු වෙනව නම් ඉංග්‍රීසි කියන්නේ ඊටමත් ලේසි භාෂාවක්. මේ දිරිගන්වන සුළු සටහනෙන් අපිට කියන ලොකුම රහස තමයි භාෂාවක් ප්‍රගුණ කරන්න තියෙන එකම ක්‍රමය මේ වගේ සරල දේවල් දිනපතා පුනරාවර්තනය කරන එක කියන දේ. උනන්දුවයි පුහුණුවයි තියෙනව නම් ඕනම කෙනෙකුට මේක කරන්න පුරුවන්.
හරි. එහෙනම් අවසාන වශයෙන් හිතාන් යාමක් ඉතුරු කරලා මේ පැහැදිලි කිරීම නිමා කරන්නයි යන්නේ. එදිනෙදා ජීවිතේදී කරන්න තියෙන ලේසිම ක්‍රියාව මොකද්ද? අද ඉගෙනගත්ත රටාව පාවිච්චි කරලා ඒක ඉංග්‍රීසියෙන් පහලින් කමෙන්ට් කරලා පුහුණු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. භාෂාවක් කියන්නේ නිකම්ම නීති ගොඩක් නෙවෙයි. ඒක ලෝකයම ජය ගන්න පුළුවන් ප්‍රබන මේවලම. ඉතින් අද ඉගෙනගත්ත මේ එකම එක සරල රටාවෙන් හෙට දවසේ කොච්චර අලුත් අවස්ථා නිර්මාණය වෙයිද? දිගටම පුහුණු වෙන්න, භාෂාව එක්ක විනෝද වෙන්න